හායි යාළුවනේ ඔයාලට කොහොමද ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ කරන්න හදන්නේ ජපානයට එන්න බලන් ඉන්න ඔයාලට මම කොහොමද ආවේ, මම එද්දි මම ආපු ගමනේ මට මොන වගේ දේවල්ද අත්විඳින්න හම්බුනේ කියලා තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඒ වගේම මට අත්විඳින්න හම්බුන දේවල් ඔයාලටත් අත්විඳින්න හම්බෙලා ඔයා වැඩේ අතහැරලා ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ බලුවට පස්සේ ඔයා තීරණය කරන්න ඔයාගේ අරමුණ ඔයාගේ හීනේ ඔයා අතාරිනවද නැද්ද කියලා. අපි ඉස්සරහට යම් වීඩියෝ එකේ රැඳිලා ඉන්න. අපි බලමු මොකද්ද කාරණාව කියලා. මම පළවෙනි කතා කරන මාතෘකාව තමයි වීසා එක රිජෙක්ට් වෙලා ඔයා සේරම අත්හැරලා කිසි දෙයක් වැඩක් නැහැ කියලා ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න මම කතා කරනවා ඔයාලට. මොකද්ද කාරණාව? වීසා එක රිජෙක්ට් වුණා කියලා ඔයා අත්හැරමින් ඉන්න නෙවෙයි ඕනේ. වීසා එක රිජෙක්ට් උනේ ඒජන්සිය හරියට වැඩ ටික කරලා නැති නිසාද? එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අර ලක් එක නැති නිසා වගේද කියලා බලන්න. ඒජන්සිය හරියට වැඩ ටික කරලා ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙලා කියලා ඔයාලට හිතෙනවා නම් දෙවෙනි පාරක් try කරන්න ඒජන්සියම. එහෙම නැතුව පළවෙනි පාර ඒජන්සියෙන් හරියට වැඩ ටික කරලා නැහැ. ඒකෙන් දෙවෙනි පාර දැම්මොත් මගේ වීසා එක රිජෙක්ට් වෙනවා කියලා ඔයාලට හිතෙනවා නම් ඔයා දෙවෙනි පාර හොඳ ඒජන්සියක් හොයාගන්න. ඒ දෙවෙනි පාර යන ඒජන්සියට යද්දී ඒ ඒජන්සියෙන් ඉල්ලන්නේ මොනවද? ඒ ඕන දේවල් දැනගෙන ඉවරලා පළවෙනි ඒජන්සියෙන් අයින් වෙන්න. එහෙම නැත්නම් දෙවෙනියට යන ඒජන්සියෙන් වීසා එක රිජෙක්ට් වුණාට පස්සේ එයාලා කියනවා ඔයා පළවෙනි ඒජන්සියෙන් මේ ටික දීලා නැහැ. ඒ නිසා තමයි ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙලා තියෙන්නේ කියලා. අන්න ඒ වගේ තැන් තියාගන්න නැතුව ඔයා දෙවෙනියට විශ්වාසවන්ත තැනකට යනවා නම් ඒ අවශ්‍ය ඩොකියුමන්ට් ටික ළඟ තියාගෙන යන්න. ඊට පස්සේ ඔයාගේ වැඩ ටික හරියට කරගන්න. වීසා එක රිජෙක්ට් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔයා අත්තරින් එපා. සාමාන්‍යයෙන් වීසා රිජෙක්ට් වෙලා මෙහෙට තුන්වෙනි පාර විතර ආපු අයත් ඉන්නවා. ඉතින් ඔයාගේ උත්සාහය මත ධෛර්යය විසින් ඔයාට තීරණය කරයි ඔයා මෙහෙට එන්න ඕනේ කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. හැබැයි මම විශ්වාස කරන දෙයක් තමයි ඔයාගේ උත්සාහය දිනනවා නම් අනිවාර්යෙන් කොයි වෙලාවෙ හරි ඔයාට හරියනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඔයා අත්තරින් එපා. ඔයා අත්හැරියොත් ඔයාගේ ජීවිතේ ඔයා ෆේල් වෙලා ඉවරයි. ඔයා අත්තරින් නැහැ කියන්නේ ඔයා හැම මොහොතක්ම උත්සාහ කරනවා එක්කම හරියනවා. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා අපි හරියද්දි අපිට සතුටුයි. සමහර දේවල් තියෙනවා අපිට වැරදිද්දි මත් අපිට දුකයි. ඒකෝ අපි කනගාටු වෙනවා. හැබැයි ඒ දුක කනගාටුවත් එක්ක තමයි ඔයා ජීවිතේ ඉගෙන ගන්නේ. ඔයාගේ දරා ගැනීම තේරුම් ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයා හැදිලා ඉන්නේ. ඔයාගේ උත්සාහය විශ්වාස කරන්න. ඔයාගේ දරා ගැනීමවත් විශ්වාස කරන්න. ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඊළඟට මම කතා කරන්න හදන්නේ ඔයාගේ වීසා එක දාගන්න ගියපු ඒජන්සියට අහු වෙලා ඔයාගේ ලක්ෂ 4 5 10 12 ඒජන්සි කාරයන්ට දීලා ඔය අහු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාගේ හීන බොඳ වුණ කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ මම කතා කරන්න ආයෙත්. එතකොට ඔයා මේ වගේ අවස්ථාවකට මුහුණ දුන්නා නම් වැඩේ අතාරින්න එපා. ඔයාගේ ලක්ෂ 15ක් ඔයාගේ වේදන් වුණත් ඔයාත් හිතන්නේ ඔයාලගාව තියෙන අම්මලාගේ රත්තරන් බඩු ටික වේදන් කරලා ඔයා ඔය හීනට යනවා උත්සාහ කරද්දී සමහරක් ඒජන්සි කාරයෝ ඉන්නවා. එතකොට ඔයාගේ හීනේ ඔයාට වුණාට ඔයාගේ අරමුණ වාගේ වුණාට ඒජන්සි කාරයන්ට ඒක අදාළ නැහැ. එයාලා බලන්නේ එයාලගේ ලාභෙ විතරයි. සමහරක් හොඳ ඒජන්සි තියෙනවා. හැබැයි ඔය කුරුණෑගල දිහා මමත් අහුණා ඒජන්සියකට. හැබැයි මම උත්සාහය අතෑරියේ නැහැ. මගේ අම්මගේ මාළ එහෙම තියලා තමයි මම මේ වැඩ ටික කරන්න පටන් ගත්තේ. හැබැයි බලද්දී ඒක හොර ඒජන්සියක්. එතන 1,85,000ක් විතර මට නැති වුණා. මම දැනුවත් ළමයිට සමහරක් අයට ලක්ෂ 8 12 නැති වෙලා තියෙනවා. මම ඒ වෙලාවේ හිතුවේ කමක් නැහැ. මම හොඳ ඒජන්සියක් හොයාගෙන මගේ වැඩේ මම කොහොම හරි කරගන්නවා කියලා හිතාගෙන මම වැඩ ටික කරා. මට ඒ වෙලේ හිතුණා ඒ කියන්නේ අපරාධේ මම උත්සාහ කරපු හැමදේම නැති වුණානේ කියලා හිටියා. මම හැබැයි මාස 2ක් 3ක් අනම්මනම් දේවල් කරා. ඒත් එක මට තේරුණා නෑ හරියන්නේ නැහැ. මම මගේ දේවල් කරගන්න ඕනේ. මේක තමයි හරියම දේ. ඉතින් මේකට මහන්සි වෙන්න ඕනේ. ඒක මගේ අවසනාව නෙවෙයි. ඒක අරයා ඒජන්සි කාර්යය නිසා මට උන දෙයක් විතරයි. ඒක මට වෙන්න ඕනේ දෙයක් නෙවෙයි කියලා හිතලා මම උත්සාහ කරා. ඒත් එක්ක මට හොඳ ඒජන්සියක් හම්බුණා. මම නම කියන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න මම කන්ටැක්ට් කරලා දෙන්න. එතකොට දැන් හිතන්න ඔයාගේ වීසා එක දාන්න ඔයාගේ අරමුණ තියාගෙන ඔයා යන ඒජන්සියෙන් සමහර විට ඔයාව හරියට ඔයාට සලකන්නේ, සමහර විට ඔයාව ගණන් ගන්නෑ. අන්න ඒ වගේ ඒජන්සියකින් විශේෂයෙන් එන්න එපා. මොකද මෙහෙට ඇවිල්ලා එයාලගේ ඒජන්සියකින් වැඩක් කරගන්න බෑ. එහෙනම් වැඩක් කරගන්න බැරි ඒජන්සියකින් මෙහෙට ආපුවම කිසිම තේරුමක් නැහැ. සමහරක් ඒජන්සි නම් කියනවා උදව් කරනවා. මෙහෙට ආවට පස්සේ සමහරක් ඒජන්සි උදව් කරනවා. ඉතින් අන්න ඒ වගේ ඒජන්සියකින් එන්න උත්සාහ කරන්න. එතකොට ඔයාගේ ලක්ෂ 10 15 කෙලවිලා ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒක ලොකු ගාණක් තමයි, මටත් ඒක ලොකු ගාණක්. හැබැයි ඒ කොච්චර කෙලවුණත් ඔයා මෙහෙට ආවොත් ඔයාට ඒ පරාජය දරා ගන්න පුළුවන්. ඒ කියන්නේ නැති වුණ සල්ලි වලට ප්‍රතිලාභයක් හම්බ වෙනවා මෙහෙට ආවොත්. ඔයාගේ උත්සාහය මත එහෙම එන්න බැරි වුණා කියන්නේ
ඔයාගේ ඒක ලක්ෂ 15 නැත්තම් 12 ඒක පාඩුවක් විතරමයි. ඒ නිසා තව පාරක් උත්සාහ කරන්න. හොර ඒජන්සියකට අහු වුණා කියලා වැඩේ අත්හරින්න එපා. තව පාරක් උත්සාහ කරන්න. තව හොඳ ඒජන්සි තියෙනවා. ඒ වගේ ඒජන්සියකින් කොහොම හරි මෙහෙට එන්න. ආවට පස්සේ අර නැති වුණ සල්ලිත් ඔයාලට හොයාගන්න පුළුවන්. හැබැයි ඒද්දි ඔයා විශේෂයෙන් දැනගන්න ඕනේ මගෙන් අහවා කට්ටිය අහලා තිබුණා බැංකු ලෝන් එකක් දාලා ඇවිල්ලා මට ගෙවා ගන්න පුළුවන්ද? කට්ටිය කියනවා ගෙවා ගන්න පුළුවන් කියලා. මෙහෙට ආපු අය මටත් කිව්වා ගෙවා ගන්න පුළුවන් කියලා. හැබැයි මට තේරුණේ එක දෙයක්. ඔයා ලෝන් එකක් දාලා එන කෙනෙක් නම් පළවෙනි මාස 3-6ක් විතර ගෙවා ගන්න තියාගන්න. ඒතකොට මමත් මෙහෙට එන්න කලින් ලෝන් දාලා එන්න තමයි උත්සාහ කරේ. හැබැයි මට කිව්වා මම දන්න අයියලා එහෙම එන්න එපා මල්ලි ගෙවා ගන්න බෑ කියලා. ඉතින් ඒක ඇත්ත තමයි කියලා මට තේරෙනවා දැන් මෙහෙට ආවට පස්සේ. මොකද අපිට ජොබ් එකක් හොයාගන්න අමාරුයි. මාස 3-4ක් විතර ඔයා ඉස්සරහට ගෙවලා එන්න ලෝන් එකක් අරගන්න කෙනෙක් නම් ඊට පස්සේ ඔයාලට ගෙවා ගන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ උනේ අන්න ඔය ටික. ඉතින් ලෝන් එකක් දාලත් එන්න පුළුවන්. ආවට පස්සේ හිර වෙනවට වඩා මාස 4-5ක් ඉස්සරහට ගෙවලා තියලා එන්න. එතකොට ඔයාලට මෙහෙට ඇවිල්ලා ෂේප් එකේ ජොබ් එකක් හොයාගෙන ලෝන් එක ගෙවාගෙන යන්න පුළුවන්. අන්න ඕක තමයි කියන්න තියෙන්නේ. ලෝන් එක ගන්න බැංකුත් අහලා තිබුණා. යාළුවට ඔය සාක්‍රෝදය සාමාන්‍යයෙන් HNB අන්න ඒ වගේ බැංක් වලින් අහන්න. හැබැයි මම යෝජනා කරනවා ලෝන් එකක් දාලා එනවට වඩා ඔයාට සල්ලි හොයාගෙන මොකක් හරි ඉදමක් හරි විකුණලා එන්න පුළුවන් නම් ඔයාට මෙහෙට ඇවිල්ලා දැන් ප්‍රෙෂර් එක අඩු වෙයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ අරමුණ ඔයාගේ උත්සාහය අතාරින්න එපා. ඔයා උත්සාහයයි ඔයාගේ අරමුණ අතෑරියොත් ඔයා පරාජය වෙලා ඉවරයි. ඔයා උත්සාහය අරමුණ අතාරින්නේ නැහැ කියන්නේ ඔයාට කොයි වෙලේ හරි දිනුමක් තියෙනවා ඔයාගේ උත්සාහය මත. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට ඔයා මොකද්ද කරන්න හිතන්නේ? අන්න ඒ දේ කරන්න. ඔයාට හිතන දේ කරන්න. හැබැයි හිතන දේ පස්සට පසුතැවීමක් තියාගන්න එපා. ඉතින් මෙහෙට එන්න කට්ටක් තියෙනවා. ඉතින් මේ කට්ටට ලෑස්ති වෙලා මෙන්න. ඊළඟ දවසේ ලස්සන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්න. අදට සමු ගන්නවා. එහෙනම් goodbye.